හෙලෝ සුබ දවසක් කුමාරී ඇන්තෝරියන් ප්ලාන්ට් එකකින් ගොඩක් කාලෙක ඉන්නවලට වීඩියෝ එකක් ගේන්නේ මම අසනීප වෙලා හිටියා. ඉතින් මල් වගාව ගොඩක් ඇන්තෝරියන් දැන් නැති වෙලාම ගිහිල්ලා තියෙන අලුතින් හදාන්න ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට මම අද හිතුවා මේ පොඩි විසිතුරු පැල ටිකක් සේල් එකක් දාලා දැන් ඔයාලට මාව අමතකත් වෙලා ඇති. ඒ නිසා පුංචි පැකේජයක් හරි දාලා ඔයාලට මාව මතක් කරන්න ඕන කියලා. ඉතින් ගොඩක් කාලෙකින් නිසා මම හිතන්නේ මාස 5කින් 6කින් විතර වීඩියෝ 80ක් වගේ කරලා තියෙනවා. මල් දාලා තියෙන පැකේජ් වගේ වීඩියෝ 50ක්. ඉතින් ඊට පස්සේ මට කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම හිතුවා පුංචි හරි වීඩියෝ එකක් දාලා අපහු පැකේජ් දාන්න පටන් ගන්නකම් පොඩි ඒව ටිකක් හරි දාලා ඔයාලට මාව මතක් කරගන්න ඕන කියලා මට හිතියේ. ගොඩාක් රසිකාවියන් පිරිසක් මල් ගත්තු මිස්ලා මට කමෙන්ට් කරපු අය මාව ඉස්සරහට ගෙනියන්න දීලිමත් කරපේලා ගොඩාක් ඒගොල්ලන්ට ස්තුතියි. ගොඩක් මිස්ලා මට මගේ මල් ගත්තා දාලා තිබුණා හිතවත් අය. ඔයා පුංචියට හරි වීඩියෝ එකක් කරලා දාන්න එතවා අමතක වෙලා යනවනේ මිස්. ඒ නිසා පොඩ්ඩක් හරි පොඩි වීඩියෝ හරි දාන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතුවේ ඒකත් ඇත්තනේ දැන් ගොඩක් අයට අමතකයිනේ. ඉතින් ඒ නිසා මම හිතුවා පුංචි විසිතුරු පැල පොඩි පැල ටිකක් දාන්න ඕන කියලා. ඉතින් ඒක තමයි මම දාන්න හිතන් හිටියේ. අද මම මේ පැකේජ් එක දානවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක ඉල්ලන්න පුළුවන් WhatsApp මාර්ගයෙන්. ඉතින් එහෙනම් බලමු අපි පොඩි පැල පැකේජ් එක මොනවද කියලා. ඉතින් මෙන්න මේ කැලතියා වර්ගයේ පැලයක් තියෙනවා. හරිම ලස්සනයි. මෙයා හේවනට හදන්න පුළුවන් පඳුරක් වගේ ආකාරයට හැදෙන්නේ. ලස්සන තද කහ පාටයි කොළයි මිශ්‍ර වර්ගයේ මේක හරිම ලස්සනයි. පඳුරට පැල දාලා හැදෙනවා. එයා දෙනවා මම පළවෙනි එක. මෙයා 250ට දෙනවා. මෙයා ගන්න කෙනෙකුට තනි ගහ වුණත් කමක් නෑ. ගස් දෙක තුන උනත් ඉල්ලන්න පුළුවන්. නැත්නම් පැකේජ් එකම උනත් ගන්න පුළුවන්. මෙයා 250යි. ඊට පස්සේ මෙන්න මෙයා පැලක් ආකාරයට යන්නේ. හරිම ලස්සනයි. මෙයාත් හැදෙනකොට මීට ලොකු කෙනෙක් කොළ. මෙයා වැලක් ආකාරයට යන්නේ. ලොකු පොට් එකක හිටවලා මෙයා ලණුවක් බැඳලා ආධාරකයක් උසට හිටවලා මෙයා යවුවම ලස්සනට හැදෙනවා. ගෙයි තියන්න පුළුවන් මෙයා. නැත්නම් එල්ලෙන පෝච්චි එක දාලා උනත් මෙයා හදන්න පුළුවන්. මෙයා ඉතින් මෙයාගේ චූටි පැලේකුත් තියෙනවා. මෙයා 300ක් වෙනවා මෙයාව. දෙවෙනි එක. ඊට පස්සේ ඔයාලා කවුරුත් දන්න සැන්සවීරියා. මෙයා 250ක් වෙනවා මෙයාව. ඊට පස්සේ මෙන්න මේකත් ලස්සන කැලතියා වර්ගයක්. හරිම ලස්සනයි. මෙයාත් පඳුරට හැදෙන්නේ. උස යනවා ටිකක්. උසට හදන්න පුළුවන්. ගේ ඇතුලේ තියන්න. ලස්සනයි මෙයාවත්. මෙයාත් 200 එයා 250ට දෙනවා එයාත්. මෙන්න මෙයාත් ලස්සන. මෙයා හරි ලස්සන ඇග්ලෝම එකක්. මෙයාගේ රතු පාට වහිරමක් එක්ක ලස්සනට හැදෙනවා. මේ තාම පැලේ නිසා මෙයා එන පැලේ වලට ටිකක් ලොකුයි. කට් කරගන්නත් ඕන නම් පුළුවන් පැල ලබා ගන්න. මෙයාගේ පැල කොහොමද දානවා. මෙයා දෙනවා මං 300කට. ඊට පස්සේ මෙන්න මෙයා හරිම ලස්සන වර්ගයක්. අලුත්ම වර්ගයක් වගේ මේක තියෙනවා. මේක හරිම ලස්සනයි. ලස්සන කොලේ ලොකු වෙනකොට ගහ මීට ලොකු වෙනවා. පොඩ්ඩක් දිගටි ලස්සන මේ පාට වගේ ලස්සන පාටක් සිල්වර් කලර් එක වගේ තියෙන්නේ මෙයාගේ. මෙයා එල්ලෙන පෝච්චි එක දාලා හදන්නත් පුළුවන්. එල්ලෙන පෝච්චි එකට තමයි වැඩියෙන් මෙයා ලස්සන. පැල අර මනි ප්ලාන්ට් වර්ගේ විදියට හදන්න පුළුවන්. මෙයා හරිම ලස්සනයි. මෙයා දෙනවා 200ට. එයා 250ට එයා දෙනවා. මෙන්න මෙයා මේ නිලෝම් වර්ගයක්. ලස්සන ඩොට් එකත් එක්ක රෝස පාට. මෙයාත් හරි ලස්සන වර්ණ ගන්න කෙනෙක්. මෙයාත් පැල දාලා හදන්න පුළුවන් පඳුරට. හරිම ලස්සනයි. මෙයාත් 250යි. ඉතින් ඊට පස්සේ මෙන්න මෙයා දෙනවා. මෙයාත් ඇග්ලෝම් වර්ගයක්.
හීන් දිගටි කොලේ ලස්සනට හැදෙනවා පඳුරට. පැල දානවා මෙයා. කට් කරලා හදන්නත් පුළුවන්. මෙයා මේ බලන්න එයා ගහ ලොකුයි ටිකක්. මෙයා 300ක් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා ලස්සන වර්ගයක්. මෙයා පඳුරට හැදෙන්නේ මෙයා බිම හිටවන්නත් පුළුවන්. ලොකු පෝච්චියක දාලා ලස්සනට කපාදු කර ලස්සනට හදන්න පුළුවන් ලොකු පඳුරකට. මෙයත් හරිම ලස්සනයි. මෙයත් 250යි. ඊට පස්සේ මෙන්න මෙයා දෙනවා. මෙයා ෆාම් වර්ගයක්. මෙයා ලස්සනට හදන්න පුළුවන් මෙයත්. මේ බලන්න මෙයා ලොකු වෙනකොට ගහ හරි ලස්සනයි මෙයාගේ. ඉතින් මෙයා දෙනවා මම මෙයා 500කට. මෙයා දානවා. මේ බලන්න එයා ෆාම් එකක් එක ලස්සන. ඊට පස්සේ ක්‍රිස්ටිනා එකක් තියෙනවා. මේ ක්‍රිස්ටිනා මෙයා 250ක් වෙනවා. රතු පාට ක්‍රිස්ටිනා එක. මේක කොලේ දාලා රතු වෙනවා ඇදෙනකොට. ලස්සනට අහුවට හිටවන්න පුළුවන් එයා ක්‍රිස්ටිනා. ඉතින් ඔන්න ඔය ටික තමයි දෙන්නේ මම. කැමති කෙනෙක් ඔය ටිකේ ගැන බලලා කැමති කෙනෙකුට තනි ගහ 2-3 වුණත් ඉල්ලන්න පුළුවන්. නැත්නම් පැකේජ් එක පිටින් ගන්නවා නම් එහෙම ඉල්ලන්න පුළුවන්. 6යි 8යි 10යි 11යි පැල 11ක් තියෙනවා. මේ 11 ඔයාලට කැමති විදිහකට ඉල්ලන්න පුළුවන්. එහෙනම් ඉතින් කුමාරී ඇන්තෝරියන් වලින් මගේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මම ඉස්සරහට ගෙනියන්න දැන් නැවතිච්ච තැනින් මම උඩට ගන්න ඔයාලගේ ආදරේ කරනවා බෙහෙමින්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මම අදට නවතින්න. සුබ දවසක් හැම දිනාටම. තිරුවන් සරණයි.